හායි කොහොමද ඔයාලා හැමෝටම මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. උදේම නැගිටලා වොෂ් එකක් එහෙම දාලා දවසේ සුපුරුදු රාජකාරි වලට ලෑස්ති වෙන ගමන් තමයි මම මේ ඉන්නේ. අපිට පුළුවන් නම් අපි වෙනුවෙන් අපි ගැන හිතන්න මම හිතනවා අනිත් හැම දේටම වඩා ඒ දේ වැදගත් කියලා. මම අද නිවාඩු දවසේ කොණ්ඩෙට මමම හදාගතපු හෙයා සීරම් එකක් තමයි මේ යූස් කරන්නේ. මං ඒක හදාගෙන තියෙන්නේ කරපිංච කොළයි, පේර කොළයි, වතුර චුට්ටක් දාලා ඒක බ්ලෙන්ඩ් කරලා ඒක තමයි මං ඔය කොණ්ඩේ හිස් කබලේ ගාන්නේ. මේ ඉතින් කෝපි ස්ක්‍රබ් එක. ඒක ඉතින් ඔයාලා හැමෝම දන්න දෙයක්නේ. ඒ නිසා මං ඒ ගැන කියන්න යන්නේ. මම මෙහෙ ඉන්නකොට ඇත්තටම මට ගෙදර ගොඩාක් මගහැරෙනවා. මං ආදරය කරන අය අම්මව තාත්තව නංගිව මං ආදරය කරන මගේ පූස් බබාලා බලු බබාලා මගේ චුටි සුදු මහත්තයා ඉතින් හැමෝම මට මගහැරෙනවා. මම මෙහෙ ඉන්න ආසයි මගේ හස්බන්ඩ් එක්ක. මං ආසයි ඉතින් අපි දෙන්නට මෙහෙ ගිහිල්ලා ඉන්න පුළුවන් නම්. ඒත් ඉතින් එහෙම කරන්න බෑනේ අපි දෙන්නම ඔෆිස් යන්නේ කොළඹ. ඒ නිසා අපිට කොළඹ ඉන්නම වෙනවා. දැන් නම් අපි යනවා මගේ ඔෆිස් එකේ මගේ යාළුවෙක්ට බර්ත්ඩේ ගිෆ්ට් එකක් ගන්න. එයාගේ නම් ඉතින් බර්ත්ඩේ ගිෆ්ට් එක අරගෙන ඉවරයි. දැන් ඉතින් හස්බන්ඩ්ට දඩයක් දාන්න තමයි හදන්නේ. මට ගිෆ්ට් එකක් අරන් දෙන්න කියලා. තෝරනවා මට සෙට් වෙන එකක් ඇත්තෙම නැහැ. අන්තිමට ඉතින් ලස්සන ගවුමක් තෝරගත්තා. ඒත් ඉතින් ඒකේ සයිස් නෑ. මට ඒ ගවුම ලොකුයි. ඒ නිසා මං ඉතින් ඒකත් තියලා ගිෆ්ට් එක විතරක් අරගෙන අපි ආවා. මේ ඉන්නේ ඉතින් මම තමයි. ගෙදර ආවිල්ලා රසම රස ඉඟුරු දාපු තේ එකකුත් බීලා මම රෑට ස්පෙෂල් දෙයක් හදන්න තමයි හදන්නේ. මගේ මහත්තයා වැඩිපුර මාස මම හදන කොත්තු එක කන්න. ඉතින් සෙනසුරාදා නිවාඩු දවස නිසා මං හිතුවා එයාට මගේ අතින්ම රසම රස කොත්තු එකක් හදලා දෙන්න ඕනි කියලා. ඉතින් මේ විදියට තමයි අද දවස ගෙවුනේ. වීකෙන්ඩ් එක දවස් 3ක්වත් වුණා නම් හොඳයි නේද? එහෙනම් හැමෝටම සරණයි. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.